කාර්යබහුල නාගරික පරිසරයේ තිබෙන ඒකාකාරී බවින් ටිකකට මිදිලා සොබාදහමේ නිදහස සහ අසිරිය උපරිමයෙන් විඳගන්න පුළුවන් තවත් එක් සුවිශේෂී චාරිකාවක ආරම්භයයි මේ. වාහනවල හඬට වඩා කුරුල්ලන්ගේ නාදය ඇහෙන කොන්ක්‍රීට් වනාන්තරය වෙනුවට සැබෑම හරිත පැහැය දකින්න ලැබෙන මේ ගමන ඇත්තටම අපිට ගෙනාවේ වෙනස්ම සැනසීමක්. පැය කිහිපයක් සුන්දර ගමනකින් පසුව අපි අපේ ගමනාන්තයට ළඟා වුණා. මෙවර අප තෝරාගත්තේ අතිශය නිස්කලංක පරිසරයකින් හෙබි සුන්දර හන්ස් බ්‍රිජ් කඳවුරු භූමියයි. ගංගාවක් අසබඩ පිහිටි මේ සුවිසල් හරිත භූමිය ඇතුලේ අපි මුලින්ම කළේ අපේ කඳවුර සකස් කරගන්න එක. හැමෝම එකතු වෙලා කූඩාරම් ගහන ගමන් අපේ පොඩිත්තොත් එයාලගේ විදිහට මේ නිදහස විඳින්න පටන් ගත්තා. කඳවුරේ වැඩ කටයුතු ආවර වුණාට පස්සේ මේ සුන්දර පරිසරයත් එක්ක තනි වෙන්න අපිට කදිම අවස්ථාවක් ලැබුණා. ගස්සතු අතරින් හමන සිසිල් සුළං රැලි වගේම නොනවත්වා ගලාගෙන යන මේ ගංගාවේ ජලදහරා නංවන රාවය සැපවින්ම ගතට මෙන්ම සිතටද ගෙනෙන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් අපූර්ව සුවයක්. මේ වගේ තැනක ගත කරන හැම තප්පරයක්ම හිතට අමුතුම නිදහසක් එකතු කරනවා. කඳවුරු ජීවිතයක තියෙන සුන්දරම කොටසක් තමයි හැමෝම එකතු වෙලා එනිමහනේ කෑම බීම සකස් කරන එක. සොබාදහමේ අපූර්වත්වය වින්දනය කරන අතරතුර මිතුරන් සමග එක්ව මේ විදියට කතාබහ කරමින් විහිළු තහළු කරමින් ගත කරන මේ සුඛදශීලී අවස්ථාවන් තමයි ජීවිතයට කවදාවත් අමතක නොවන වටිනාම මතකයන් එකතු කරන්නේ. මේ වගේ නිදහස් පරිසරයක රසවත් කෑම වේලක් රස විඳින එකත් ඇත්තටම වෙනස්ම අත්දැකීමක්. හිරු අවරට යන්න පටන් ගනිද්දී මේ පරිසරයේ සුන්දරත්වය තවත් වැඩි වුණා. රාත්‍රිය උදාවීමත් සමග අපි හැමෝම මේ ගිනිමැලයේ උණුසුම වටා එක්රොක් වුණා. දවසේ මහන්සිය නිවාගන්න ගමන් අනාගතයට අලංකාර මතක ගොන්නක් එකතු කරගත්ත අපි සොබාදහම සමග මනාව බද්ධ වූ තවත් එක් සාර්ථක කඳවුරු අත්දැකීමක් මෙලෙස සනිටුහන් කළා. එහෙනම් මේ සුන්දර මතකයන් එක්ක අදට අපි සමුගන්නවා. තවත් මෙවැනිම අලුත් වීඩියෝවකින් නැවත හමු වෙමු.